කැමරා එක. තර්මල් කැමරා එකෙන් සාමාන්‍ය වෝටර් තියෙන එකට ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඔව්. ඊට අමතරව අන්න මෙතන වගේ වතුර තියෙනවා. ජීවිතය වෙනස් කරන පැයක්. පැයෙන් ලීසිං AFC ලීසිං. ඩාර්ක් ඩිටෙක්ටර් නේ. අපිට තර්මල් කැමරා එකෙන් යූස් කරන්න පුළුවන්. ඔබට අර දාන්න පුළුවන් නේ බෙහෙත් වගේ. ඔව් පුළුවන්. තර්මල් කැමරා එක. තර්මල් කැමරා එකෙන් සාමාන්‍ය වෝටර් තියෙන එකට ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඔව්. ඊට අමතරව අන්න මෙතන වගේ වතුර තියෙනවා. ඒකේ ක්ලෝස් පික්චර්ස් එක තරගන්න. වතුර ඔකට රැඳිලා නැහැ. DSL වගේ තමයි තියෙන්නේ. අද දින කොළඹ මහනගර සභා සියලු සීමාවන් ආවරණය වන පරිදි විශේෂ 3 දින ඩෙන්ගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයත් සම්බන්ධ කරගෙන කොළඹ නගර සභාවේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂයෙන්ම අධි අවදානම් කලාප ආවරණය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඊට සමගාමීව අද මෙම ස්ථානයෙන් අපිට ළඟා විය නොහැකි ස්ථාන ආවරණය කිරීම සඳහා ගුවන් හමුදාවේ ආධාර ඇතිව ඩ්‍රෝන් තාක්ෂණය යොදාගෙන අපිට පිවිසිය නොහැකි විශේෂයෙන්ම මේ රෝහල් චතුරස්‍රය සහ කොළඹ නගර සභා සීමාව විහාර මහදේවී උද්‍යානයේ අවට තියෙන මේ හයි රයිස් බිල්ඩින් අවදානම් සහිත ඉහළ මහල් සහිත ප්‍රදේශ ආවරණය කරලා ඒ හරහා අපි සොයා බලීමක් කරනවා. ඒ ස්ථානවල මේ අධික වර්ෂාවත් සමග මදුරුවන් බෝවන ස්ථාන තියෙනවාද කියලා හඳුනාගෙන ඒ ස්ථාන ආවරණය කරන්න. ඒ වගේම ඊයේ දිනේ අපිට පැවති රැස්වීමට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සමග පැවති රැස්වීමට අනුව මේ සියලු වැඩසටහන් වලදී අපි ග්‍රාම නිලධාරී මට්ටමේ සියලු නිලධාරීන් සම්බන්ධ කරගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ගේ අධීක්ෂණය යටතේ තම තමන්ගේ ප්‍රදේශවල ප්‍රජා මේ මූලික සමිති සමාගම් ඒ සියලුම ආයතන සම්බන්ධ කරගෙන මේක මේ විශාල වැඩපිළිවෙලක් දියත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේක දින 3 පුරාවටම කොළඹ නගර සභා සීමාවේ අධි අවදානම් කලාප ආශ්‍රිතව සිදු කරනවා. ඇත්තටම අපි කොළඹ නගර සභා සීමාවේ දෛනිකව මේ කටයුතු සිදු කරගෙන ගියත් මේ දිනවල මේක තවත් තීව්‍ර කරගෙන අපි කරගෙන යනවා. ඉතින් මහ ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ අපිට මේ සඳහා සියලු සහයෝගය ලබා දෙන්න. මොකද මේ දිනවල පාසල් අධ්‍යාපනික ආයතන ආගමික ස්ථාන ඒ වගේම රාජ්‍ය ආයතන ආශ්‍රිතව තමයි වැඩි වශයෙන් මදුරුවන් බෝ වී සිටින ස්ථාන අහුවෙන්නේ. ඒ නිසා ඒ සියලු ආයතනවල හැම දිනාටම ප්‍රජාව විදියට වගකීමක් තියෙනවා අපිට සහයෝගය දීලා මේ වැඩසටහන සාර්ථක කරගන්න සහයෝගය දෙන්න. මොකද මේ පවත්නා ඩෙන්ගු වසංගත තත්ත්වය වළක්වා ගන්නත් එක්ක අවම වශයෙන් ඉදිරි සති දෙකක් කාලය තුල අපිට මේ උපරිම සහයෝගය ලබා දුන්නොත් මේක අපිට අභියෝගයක් වෙන්නේ නැහැ කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.